අයිබෝවන් දුවල පුතාලට අද අපි කියලා දෙන්න යන්නේ සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසයේ තවත් අකුරු කිහිපයක් යෙදෙන හැටි. අපි මීට කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට න දන්තජ න සහ මූර්ධජ න යෙදෙන අවස්ථා කියලා දුන්නා, පැහැදිලි කරලා දුන්නා. අද අපි බලාපොරොත්තු වෙන්නේ දන්තජ ල සහ මූර්ධජ ල කොහොමද වචනවල යෙදෙන්නේ කියලා දෙන්න. ඉතින් පුතාලට හරීම වැදගත් කොටසක් තමයි මේ අක්ෂර වින්‍යාසය නිවැරදිව ලියන්න ඒ අවශ්‍ය භාෂා රීති ඉගෙන ගන්න එක. එහෙනම් අද අපි බලමු කොහොමද දන්තජ ලයන්න යෙදෙන්නේ, කොහොමද මූර්ධජ ලයන්න යෙදෙන්නේ කියලා. එතකොට අක්ෂර වින්‍යාසයේ 2 කියන වීඩියෝ එකෙන් දැන් අපි කතා කරන්නේ දන්තජ ල සහ මූර්ධජ ල යෙදෙන අවස්ථා. අපි බලමු මොකද්ද මේ පළවෙනි නීතිය කියලා. මූර්ධජ ලයන්නෙන් ආරම්භ වෙන පද තියෙනවා. මූර්ධජ ලයන්නෙන් ආරම්භ වෙන එක පද වර්ගයක් තමයි හෘදය, හෘදේ වස්තුව, හදවත, සිත, පපුව යන අර්ථය දෙන පද තියෙනවනේ. ඒවා තමයි ලය, ළමැද, ලැම, ලාබැඳි, ලෙන්ගතු කියලා කියන්නේ. ඒතර මේ ඔක්කොම අර හදවතට සම්බන්ධ වචන. ඒ නිසා මේ හැම වචනයක්ම ආරම්භ වෙලා තියෙන්නේ මූර්ධජ ලයන්නේ. තව නීතියක් තියෙනවා ලපටි බාල නොමේරු සිව්මෙලි යන අදහස දෙන පද. දැන් ලදරු, ලදරිය මේ ලපටි ගතියක්නේ, බාල ගතියක්, නොමේරු ගතියක්නේ තියෙන්නේ, සිව්මෙලි ගතියක්. ළමයා ලාබාල, ලපටි ලපලු, ලඳ ලහිරු. මේ හැම එකකම හොඳට බලන්න මේ ලපටි ගතිය, බාල ගතිය, නොමේරු ගතිය, සිව්මෙලි ගතිය තමයි තියෙන්නේ. මූර්ධජ ලයන්නේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ. තව එකක් මූර්ධජ ලයන්නෙන් ආරම්භ වෙන තව එකක් තමයි මේ සමීප, ආසන්න, නුදුරු යන අර්ථය. කිට්ටුව ළඟම තියනවා කියන අදහස ඉන්න පදනේ ඔය ලං, ළඟ, ළඟා, ඊළඟ කියන වචන. එතකොට මූර්ධජ ලයන්න තමයි ඉදිරියට තින්නේ ඒ වචනේ ආරම්භයට. ළඟ, ලං, ළඟා කියන වචනවල ලයන්න මූර්ධජ වෙනවා. ඊළඟට අපි දෙවෙනි නීතියට යනවා. ඒ තමයි සංඥක ග, සංඥක ද, සංඥක බ යන අක්ෂරවලට පෙර ලයන්නක් එනවා නම් ඒ මූර්ධජ ලයන්න තමයි ඉන්නේ. දැන් සංඥක ගයන්නට කලින් එන ඒවා බලමු. ළඟ, සුළඟ, ඊළඟට. ඒතර ඒක සංඥක අක්ෂරයට පෙර ඇවිල්ලා තින්නේ හැම විටම මූර්ධජ ල. සංඥක ද වලට කලින් වෙලෙන්ද, වළඳ, ලිඳ. ඒතර ලයන්න, ලයන්න, ලියන්න මූර්ධජ වෙලා තියෙනවා. සංඥක දායන්නට කලින් යෙදෙන. එතන කොළඹ, විලඹ, එළඹෙන කියන මේ සංඥක බයන්නට කලින් හැම විටම ඉදිරිය තින්නේ මූර්ධජ ලය. තුන්වෙනි නීතිය වචනයක අග මූර්ධජ ල හල්ව යෙදෙන්නේ නැහැ. වචනයක අන්තිම අකුර, අග අකුර හල්ලා යන්නක් නම් ඒක දන්තජම තමයි. මූර්ධජ වෙන්නේ නැහැ. බලන්නකො විල්, මල්, කෙසෙල්, සල්, ගඩොල්, ගෙවල්, දොරවල්, වැල්, කිතුල්, දෙල්, රුවල්, දෙල්, ගල්, තල්, මහල්. මේ හැම වචනිකම අන්තිමට හල්ලා යන්නක් ඇවිල්ලා තිනවා. ඒ කිසිම තැනක මූර්ධජ හල්ලා යන්නක් එන්නේ නැහැ. එන්නේ දන්තජ හල්ලා යන්න තමයි. ළඟට පිලි යන්නේ ආරම්භ වන පද වර්ගයක් අපේ භාෂාවේ තියෙනවා. බලන්නකො පිලි බාඳ, පිලි වෙල, පිලි යෙල, පිලි තුරු, පිලි ගන්නවා. මෙන්න මේ වගේ වචනවල පිලි කියන වචනේ ලියන්න මූර්ධජ තමයි. ඒතර මේ ඔය පිලි වෙල කියද්දි ලියන්නත් මූර්ධජ, ලයන්නත් මූර්ධජ. හැබැයි පිලි යෙල කියද්දි ලියන්න මූර්ධජ, ලයන්න දන්තජ වෙන්නේ. ඒතර පුතාලා මේ පිලි යන වචනේ ලියන්න මූර්ධජ කියලා දැනගෙන ඉන්න ඕනේ. අතීත කාල ක්‍රියාපද තියෙනවනේ ලයන්නක් යෙදෙන. කළ කියන එක, වදාළ, විචාල, අතුල. කරලා ඉවරයි කළ. වදාළ කියන්නේ කියලා ඉවරයි. විචාල කියන්නේ අහලා ඉවරයි. අතුල කියන්නේ අතුරලා ඉවරයි.
තුරල එන්නේ හැම විටම මූර්ධයල. දැන් වතුර කලවලටත් ලායන්න මූර්ධජය. කරනලා දිගන්දලා යන්න මුට. කන්න දන්තලා නවුත් එකකින් කියවෙන්නේ කාලය කියන අදහස. කාල. තර මේ වගේ අතීත කාල ක්‍රියාපදවල ලායන්න ඉන්නේ මූර්ධජල. 6 වෙනි කාරණේ තමයි ලියන්න ලුයන්න සහ ල් යෙදී අවසන් වෙන පද තියෙනවනේ. මේ බණ්ඩ ලියන්නේ අවසන් වෙනවා කැවිලි පෙවිලි ඇඟිලි බිලි අන්න ඒ වගේ ලියනු දන්තජ වෙනවා. ඊළඟට ලුයන්නේ අවසන් වෙනවානේ මලු මහලු කොළු වගේ වචන. ඒ තැන්වල ලුයන්න දන්තජ. ල් කියලා අවසන් වෙනවානේ මල්ල අල්ල පැමිණිල්ල තල්ල කොල්ලා අන්න ඒ වගේ වචනවල බල්ලා කොල්ලා කෙල්ල ඒ වගේ වචනවල ල් දන්තජම තමයි යෙදී. තව අපේ භාෂාවට එකතු වෙලා තියෙනවා දෙමළ භාෂාවේ වචන කිහිපයක්. මාලිකයි. ඒ මාලිගාවට සිංහලෙන්. ඒතර අපිට සිංහලෙන් මාලිගාව ලියන්න පුළුවන් දන්ත ලියන්න දාලා පුළුවන් මූද ලියන්න දාලා. දෙමළෙන් කලප්පු කියන වචනේ අපි සිංහලෙන් කලපෝ කියනවා. ලියන්න පුළුවන් දන්තල කලපුවයි මූදල කලපුවයි දෙවිදිහේ. දෙමළ වචනය කිලන්දාරි ඒක අපිට සිංහලෙන් ලියන්න පුළුවන් සිංහල වචනේ ඉලන්දාරි දන්තයල ඉලන්දාරි මුල්ලු. දෙමළ වචනේ උලුක්කු කියන එක දන්තලු උලුක්කුත් පුළුවන් මුල්ලු උලුක්කුත් පුළුවන්. ඒතර මේ වචන හතරම දෙමළ භාෂාවෙන් ආපු නිසා තමයි මේ විදිහට අපිට දන්තජ ලයන්න දාලයි මුල්ද ලයන්න දාලයි දෙකම හරි. වා නිදහස තියෙනවා දෙකෙන් ඕන එකක් යොදාගන්න. දැන් ඔයගොල්ලන්ට පොඩි පැවරුමක් දෙන්නයි බලාපොරොත්තු මම දෙනවා පොඩි ඡේද කොටසක්. මේ ස්ලයිඩ් එකේ එක කොටසක් තියෙනවා. ඒක ඊතුරු කොටස ඊළඟ ස්ලයිඩ් එකෙන් එනවා. එතකොට මේ දෙකේම මම පෙන්නන්නම් මේ තියෙන දෙවෙනි කොටස. මේ කොටස් දෙකේම සමස්තය තුල තියෙන දන්තජන යෙදිච්ච වචන මූර්ධන යෙදිච්ච වචන දන්තජල යෙදිච්ච වචන මූර්ධල යෙදිච්ච වචන හතර වෙන්වෙන් වශයෙන් ලයිස්තුගත කරලා ලියන්න. වාගේ උත්තර ලියන පිටුවේ හතර තීරු හතරකට බෙදලා දන්තයන තීරුව මූර්ධන තීරුව දන්තලයන තීරුව මූර්ධලයන තීරුව කියලා දාලා ඒ වචන වෙන්වෙන් වශයෙන් ලියන්න. නේ එහෙනම් ඒක ඕගොල්ලන්ට පැවරුමක් විදිහට දෙනවා. අපි මීළඟ වීඩියෝ එකකින් කතා කරනවා අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අක්ෂරයේ දෙන අවස්ථාව ගැන. එහෙනම් හැම දිනකටම ආයිබෝ